ආයුබෝවන් දුවල පුතාලා සිත්තම් පාසල YouTube channel එකට අදත් ඔයාලාව ආදරෙන් පිළිගන්නවා. දුවල පුතාලා තවමත් සිත්තම් පාසල YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ සිත්තම් පාසල channel එකට දානකොට දුවල පුතාලට දැනගන්න පුළුවන් වෙනවා. මේ චිත්‍රපාඩම් යාළුවන්ටත් share කරන්න, like කරන්න. දුවල පුතාලට අද මම කියලා දෙන්නේ ළමා පොත් පිට කවරයක් නිවැරදිව ඉතාමත් සරලව අඳින විදිය. ඉතින් දුවල පුතාලා මේ ළමා පොත් පිට කවරය මම කියලා දෙන විදිහටම ඇන්දොත් මම කියලා දෙන විදිහටම පාට කරොත් අනිවාර්යයෙන්ම මුළු ලකුණු ප්‍රමාණය ගන්නවාමයි. මගේ චිත්‍ර පන්තියට එන දුවල පුතාලත් ළමා පොත් පිට කවරයට මුළු ලකුණු ප්‍රමාණයම ගන්නවා. හරි, එහෙනම් දැන් මම කියලා දෙන්නම් දුවල පුතාලා හොඳට බලා ගන්න. මුලින්ම මේ කොළේ වටේට මේ වගේ කොටුවක් අඳිනවා. ඊට පස්සේ මෙන්න මේ හරියේ මම මේ ලාවට යාන්තමට මේ කොටුවක් යන්නේ. අන්නේ හරිය වගේ තමයි ළමා පොත් පිට කවරේ නම ලියන්න ඕනේ. ඉතින් මේ ළමා පොත් පිට කවරේ නම ටිකක් ලොකුවට ලියන්න ඕනේ. ඒ ලියන අකුරු ස්ටයිල් එකත් අර පොඩි දුවල පුතාලට ආස හිතෙන අකුරු ස්ටයිල් එකක් තමයි අද මම මේ ඇඳලා පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ වගේ අකුරු වලට චූටි දුවල පුතාලා ගොඩක් ආසයි. මෙන්න මේ වගේ හැඩ අකුරු වලට චූටි දුවල පුතාලා ගොඩාක් ආසයි. තව අපි බලමු තවත් ආස අකුරු ස්ටයිල් එකක්. මෙන්න මේ අකුරු වලටත් චූටි දුවල පුතාලා ගොඩාක් කැමතියි. ඉතින් චූටි දුවල පුතාලා ආස අකුරු තියෙනවානේ. එහෙම ආස අකුරු ස්ටයිල් එකක් තමයි ළමා පොත් පිට කවරයකට අඳින්න ඕනේ. මෙන්න මේ වගේ රවුම් අකුරු, මේ වගේ රවුම් අකුරු වලට දුවල පුතාලා වැඩි කැමති නැහැ. ළමා පොත් පිට කවර වලට මේ රවුම් අකුරු පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඔය ළමා පොත් පිට කවර ගැන මම හරියටම දුවල පුතාලට කියලා දෙනවා. මොකද මම අවුරුද්දට ළමා පොත් පිට කවර ගොඩක් අඳිනවා. ඉතින් අඳිනකොට මම මේ පොත් පිට කවර වල චිත්‍ර අඳින්නෙත් අකුරු ලියන්නේ චූටි දුවල පුතාලට ඒ පොත දැක්කම ආස හිතන විදියට තමයි. ඉතින් දැන් චූටි දුවල පුතාලා ගොඩක් දුරට රවුම් අකුරු වලට ආසත් නැහැ, හතරස් අකුරු වලටත් ආස නැහැ. ඒක හොඳටම මම දන්නවා. ඒකින්දා ඇත්ත ළමා පොත් පිට කවරයක් මම අඳිනකොටත් මම අඳින්නේ අර මුලින් ඇඳලා පෙන්වුවා වගේ හැඩ අකුරු වලින් තමයි අඳින්නේ. එතකොට ඒ ළමා පොත් පිට කවරේ කඩේක තියෙනකොට චූටි දුවල පුතාලට ආස හිතෙනවා. මේ ළමා පොතට චිත්‍රය අඳින්නේ දුවල පුතාලා ගොඩාක් ආස හිතන විදියට තමයි. ඉතින් දුවල පුතාලා ගොඩක් ආස හිතෙන විදියට අඳිනවා නම් කාටුන් විදියට ඇඳොත් හොඳයි. ඉතින් කාටුන් විදියට අඳිනකොටත් ඒක ඉදිරිපත් කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ කාටුන් රූපේ උනත් ටිකක් ඔළුව ලොකුවට, මහතට, කොටට පිරිච්ච ස්වරූපයෙන් තියෙනකොට ඒක දකින්න අය ආසයි. ඉතින් එහෙනම් දැන් ඔන්න මම පොතේ පිට කවරයට අකුරු ටික දැන් ලියනවා. ඔන්න දැන් අපි මෙහෙම උඩම කොලේ මැදට වෙන්න මෙන්න මෙහෙම පැංචයි කියලා මම ලිව්වා. හැඩ අකුරු වලින් තමයි ලිව්වේ. ඉතින් ඒක උඩටම ඉරට ගෑවෙන්න හොඳත් නැහැ. දෙපැත්තේ ඉඩ තියෙන්න ඕනේ. ඊළඟට මම මේ පල්ලෙහා මෙන්න මේ හරියෙන් කතුවරයාගේ නම ලියනවා. මෙන්න මේ හරියෙන් ඉර දෙකක් මේ වගේ ගහනවා. ඒ ඉර දෙක තදට අඳින්න එපා. දැන් අපි බලමු හැඩ අකුරු පොඩ්ඩක් විස්තර කොහොමද කියලා. ඉතින් මෙහෙම ඉරි දෙකේ යන අකුරු තියෙනවානේ. නයන්න, තයන්න, සයන්න.
ඒ වගේ එතකොට තව බැලුවොත් යන්න ඒ වගේ අකුරු ඒ ඉරි දෙකට තමයි යන්නේ. වයන්න මයන්න වගේ බැලුවොත් එහෙම ඒ ඉරි දෙකට වඩා උඩට යනවා. එතකොට වයන්න මයන්න ටයන්න ඒ ඉරි දෙකට වඩා උඩට යනවා. ඊගාවට ඉරි දෙකෙන් පල්ලෙහාට එන අකුරු තමයි දයන්න. එතකොට උයන්න ලයන්නත් එහෙම තමයි. ඒ ඉරි දෙකට පල්ලෙහාට තමයි අකුරු ලියවෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම දැන් මේ කතුවරයාගේ නම ලියන්නේ. ඉතින් අර දෙපැත්තට ඉරි දෙකක් මම ඇඳගත්තා. ඒක යාන්තමට තමයි ඇඳගත්තේ. දැන් මම ඉස්සෙල්ලා මෙහෙම යාන්තමට ලියලා බලනවා තද කරන්නේ නැතුව ඒ අකුරු පේලිය මෙතනට එනකොට ලියලා ඉවර කරගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ යටට ඉරට හේතු වෙන්නත් බැහැනේ. වම් පැත්තට දකුණු පැත්ත ඉරිවලටත් ඒක ගෑවෙන්න බෑ. ඔන්න දැන් මම මෙහෙම ලියාගෙන යනවා අයිනක ඉඳගෙන. දැන් බලන්නකෝ අර ඉරි දෙකට මේ එන විදිහට තමයි මම මේ ලියන්නේ. ඉතින් දුවල පුතාලා ඒක නිකන් අර අත් අකුරු ලියනා වගේ නිකන් එක අකුරු එක සයිස් වලට ලියන්න එපා. මෙන්න මේ වගේ ලියුවොත් තමයි හොඳ. හරි එහෙනම් දැන් මම දැන් මේ මැද චිත්‍රය අඳින විදිය තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් දුවල පුතාලා ඉස්සලා මේ දැන් අපි චිත්‍රයක් අඳිනකොට මේ එකවර ඇඳගෙන යන්න එපා. මම දැකලා තියෙනවා මගේ පන්තිවලත් ඔය අලුතෙන් ආපු ළමයි එහෙම එකවරම ඔළුවේ ඉඳගෙන ඔළුවෙන් පටන් අරගෙන ඇඳගෙන යනවා. ඒ ක්‍රමය වැරදි. මුලින් දල සටහනක් තමයි අඳින්න ඕනේ. කටු සටහනක් ඒ කියන්නේ. ඉතින් දැන් මම මේ මෙතන පොතට අඳින චිත්‍රය එකවර අඳින්නේ නැහැ. මෙන්න මෙහෙම කටු සටහනක් විදිහට තමයි මුලින් අඳින්නේ. මෙහෙම මූණ ඇඳලා ඊගාවට මෙහෙම ඇස් දෙක. ඉතින් මම මේ තාම මේවා වෙනස් වෙන්න පුළුවන්. මේ කටු සටහනක් විදිහට තමයි මේ ඇඳගෙන යන්නේ. මේ හරියෙන් ඉතින් මෙහෙම කට ඇඳලා ඔන්න මේ හරියෙන් ඉතින් කන පොඩ්ඩක් අපි දිගට ගමු හාවෙක් නා. ඊගාවට ඇඟ පොඩ්ඩක් මෙහෙම ඇල කරලා එයාගේ කලිසම මෙන්න මේ වගේ ප්‍රමාණයකට අපි අඳිමු. අත මේ හරියෙන් මෙහෙම මම අඳිනවා. තාම මේ කටු සටහන් අඳින්නේ. ඔන්න අත මේ හරියෙන් ඔහොම අඳිමු. මේ පැත්තේ අතත් මෙහෙම තියාගෙන වගේ. ඉතින් මෙයාගේ කකුලුත් මෙන්න මේ විදිහට චුට්ටක් ලොකුවට තමයි අඳින්නේ. ඔන්න ඔහොම. හරි. එතකොට දැන් දුවල පුතාලට යාන්තමට පේනවා ඇති මාත් යන්තම් යන්න තාම මම පැහැදිලි කරේ නෑ ඉතින්. ඊගාවට දැන් මෙයා ඉස්සරහා තමයි මේ හාව බලාගෙන ඉන්නේ. එතකොට අපි එතන අඳින රූපය ඒ හාවට වඩා පොඩ්ඩක් ඉදිරියෙන් තමයි අඳින්න ඕනේ. ඒ හාවගේ කකුල් තියෙන සීමාවෙන් එහා පැත්තට ඇන්දොත් එහෙම උඩට ඇන්දොත් එහෙම එතකොට ඒ හාව බලන් ඉන්නේ සතාගේ දිහා නෙවෙයි. ඒකෙන් හින්දා අපි ඒ හාව ඉන්න කකුල් තියෙන හරියෙන් ඉදිරියට තමයි අපි දැන් ඊළඟ චිත්‍රය අඳින්නේ. ඉතින් හාව බලන් ඉන්නේ මෙන්න මේ හරිය. එතකොට මේ හාවගේ කකුල් දෙක සීන්නේ මෙන්න මේ සීමාවේ. එතකොට අපි එහෙනම් මෙන්න මේ හරියෙන් තමයි අඳින්න ඕනේ. එහෙනම් මම මෙන්න මේ හරියෙන් දැන් ඊළඟ චිත්‍රය අඳිනවා. ඊළඟ හැඩය අඳිනවා. ඉතින් මේ ඇන්දේ හත්ත. ඒ හත්ත හාවට ඉදිරියෙන් තියෙන විදිහට තමයි මං ඇන්දේ. ඔන්න ඉතින් අපි දැන් හත්ත උඩට මෙන්න මෙහෙම අඳිමුකෝ. ඔන්න බලන්නකෝ මේ කවුද අඳින්නේ කියලා.
ඔන්න දුවල පුතාලා දන්න තවත් යාළුවෙක් වැන්දා. මේ හරියෙන් තවත් පොඩි හත්තක් අපි අඳිමු. මේ හරියෙන් තව චූටි ඉතින් ගස් චුට්ටක් දාමු, පඳුරු ටිකක් දාමු. මෙන්න මේ හරියෙන් මෙහෙම මම ඈත පසුබිමට පඳුරු ටිකක් දානවා. මෙතනටත් මල් ගහක් දාමු. මෙන්න මේ හරියටයක් අපිට ඉඩ තියෙනවානේ. අපි එතනට මෙන්න මෙහෙම කුරුල්ලෙක් අඳිමු. ඉතින් ඒ කුරුල්ලගෙත් මෙහෙම කටු සටහනක් තමයි ඇන්දේ. ඉතින් ඒ කුරුල්ල වුණත් මම ස්වභාවික විදිහට ඇන්දේ නැහැ. අර චූටි දුවල පුතාලා ආස හිතන හුරුතල් විදියට තමයි ඇන්දේ. හරි එහෙනම් දැන් පොඩ්ඩක් මෙහෙම ආයි පැහැදිලි කරගෙන යනවා. දැන් එතකොට අර වැරදුන ඉරි කෑලි ගොඩක් ගහලා තියෙනවා නම් ඒ ඉරි කෑලි වලින් මම හරියට ඕන ඉර තමයි මම මේ පොඩ්ඩක් චුට්ටක් අදට ඇඳගෙන යන්නේ. අපි දැන් මෙයාවත් පොඩ්ඩක් මේ වගේ පැහැදිලි කරමු. දැන් මම චූටි දුවල පුතාලට පේන්න ඕන හින්දා පැඩික්නම් මෙහෙකෙන් දැන් මෙහෙම පොඩ්ඩක් හඳට අඳිනවා. මෙහෙම වටේට කොටුවක් අඳිමු. දැන් මම මේ පැඩික්නම් එකෙන් මේ ඔක්කොම ඒ කියන්නේ හරි ඉරි ටික වැරදි ඒවා නෙවෙයි හරි ඉරි ටික මේ ප්ලැටික්නම් එකෙන් අවුට්ලයින් එකක් දානවා. එතකොට දුවල පුතාලට හොඳටත් පේනවා. මුලින්ම අකුරු වල වටේට මේ වගේ අවුට්ලයින් එකක් අඳිනවා. මේ කුරුල්ලෝ දෙන්න තව චුට්ටක් පැහැදිලි කරන් ඉමුකෝ. එතකොට ලේසි. දැන් මම ඒ කුරුල්ලෝ දෙන්නත් කළු පාටෙන් අවුට්ලයින් කරනවා. අපි හා පැංචත් අවුට්ලයින් කරමුකෝ. දැන් මෙහෙම ඇස් දෙක ඇඳලා නහය මෙහෙම ඇඳලා මෙන්න මෙහෙම කට අඳිනවා. ඔන්න යාගේ අර උඩ දතක් තමයි අර පේන්නේ චූටියට. දැන් මේ හා පැංචගේ
ඇඳුමත් මම ඇඳලා ඊට පස්සේ මෙහෙම අතත් අවුට්ලයින් කරනවා. කකුල මෙන්න මෙහෙම දැන් අඳිනවා. මෙන්න මේ කොටස ටිකක් ලොකුවට අඳිනවා. අපි මේ යාළුවගෙත් ඇහැ මේ වගේ අඳිමුකෝ. ඔන්න යාවත් ටික ටික ලස්සන කරනවා. ඔන්න හතු දෙකත් මම ඇඳලා ඉවරයි. දැන් මේ වගේ මෙහෙම එකට බෝල ටිකක් අඳිනවා. මෙතනත් මේ වගේ චූටි පඳුරක් අඳිමුකෝ. දැන් මම මෙහෙම මලක් අඳිනවා. පොඩි අය ආසයිනේ එතකොට. මේ ඈත තියෙන පඳුරු ටිකත් මේ වගේ ලස්සනට මම හැඩ කරනවා. මේ කතුවරයාගේ අකුරු ටිකත් පෑනෙන් අවුට්ලයින් කරනවා. ඔන්න ඉතින් දැන් මම මේ ළමා පොත් පිට කවරේ ඇඳලා ඉවරයි. දැන් මම මේ ළමා පොත් පිට කවරය අවුට්ලයින් කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ මේක පාට කරන්න තමයි. ඉතින් ඒ පාට කරන්න ඉස්සෙල්ලා මේ පැන්සලෙන් ඇඳපු ඉරි පේනවා නම් මකන්න ඕනේ. ඉතින් දැන් දුවල පුතාලට මේ වීඩියෝ එක දිග වෙන හින්දා මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. හරි දුවල පුතාලා එහෙනම් මේකේ පාට කරන කොටස ඊළඟ වීඩියෝ එකකින් මම අරගෙන එනවා. දුවල පුතාලා එහෙනම් ලස්සනට මේක ඇඳලා හුරු වෙන්න. මම හිතනවා මේ පාඩම ගැන දුවල පුතාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. හොඳයි එහෙනම් දුවල පුතාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.